කෝටිපතියෝ 5 දෙනෙක් ආශ්‍රය කළ බලන්න පුතා. ඊළඟ කෝටිපතිය ඔයා. ඉගෙනගත්ත මිනිස්සු 5 දෙනෙක් ආශ්‍රය කරන්න. ඊළඟ ඉගෙනගත්ත මිනිස්සයා තමයි ඔයා. බිස්නස් කරන මිනිස්සු 5 දෙනෙක් ආශ්‍රය කරන්න ඊළඟට බිස්නස් කරන්නෙත් ඔයා. ඒ වගේම තමයි රස්තියාදු ගහන හරි ජීවිතය අසාර්ථක වෙච්ච හරි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච හරි මිනිස්සු 5-6 දෙනෙක් ආශ්‍රය කරා. ඊළඟට ඔයත් වැටෙන්නේ මේ ගොඩටම තමයි. පුතා අනාගතයේදී ඔයා කැම්පස් එකකට දෙයන්නේ. නැත්නම් පුනරුත්ථාපනයට දෙයන්නේ. එහෙම නැත්නම් අනාගතයේ V8 එකක දෙයන්නේ බන්ධනාගාර බස් එකේ දෙයන්නේ කියන එක තීරණය වෙන්නේ ඔයා ආශ්‍රය කරන ඔයාගේ ළඟ පාතින්න මිනිස්සු ටික.